ආයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම උදේ වික්‍රමසිංහ. ඔබේ හඳහනේ තියෙන තවත් එක්තරා බලගතු යෝගයක් පිළිබඳව තමයි කතා කරන්න හිතුවේ. මේකේ නමත් හරිම ලස්සනයි. කන්දුක යෝගය. කන්දුක යෝගය මම හිතන්නේ කවුරුත් වැඩි අහලා නැති යෝගයක් වෙන්න ඕනේ. ගොඩක් අය අහන්නේ පංච මහ පුරුෂ යෝගය, ධන යෝගය, රාජ යෝග මේවා ගැන කතා කරන්නේ. මේ කන්දුක යෝගය පිළිබඳව තමයි කතා කරන්නේ. යෝග තියෙනවා දැන් පියසේන රත්විතාන මහත්තයාගේ පොතක් තියෙනවා යෝග 550 කියලා. මේ යෝග 550 විතරක් නෙමෙයි ඔයිට වඩා යෝග තියෙනවා. ඕන කෙනෙකුට අරන් බලන්න පුළුවන් මේ කන්දුක යෝගය ගැන තියෙනවා. එතුමාගේ පොතකත් සඳහන් වෙලා තිනවා යෝග 550 කියන පොතේ සඳහන් වෙලා තිබුණා මට මතක හැටියට මේ කන්දුක යෝගය. මේක ඇත්තටම පිනක් මේ යම් මිනිසෙකගේ පිනක් උත්පාදනය වෙන යෝගයක්. ඒ නිසා සාමාන්‍යයෙන් මේ යෝග නොබලා යම් කිසි කෙනෙක් හඳහනක් විග්‍රහ කරනවා නම් ඒක අපරාධයක්. යෝග අනිවාර්යෙන් බලන්න ඕනේ. යෝග ගැන හොඳ අවබෝධයක් සහ අධ්‍යයනයක් තියෙන්නත් ඕනේ. ඉතින් මේ යෝගවල මේ කන්දුක යෝගය කියලා කියන්නේ කේන්දරයේ තියෙනවා බලවත් ස්ථාන, දුර්වල ස්ථාන ආදි වශයෙන් ස්ථාන. ඉතින් මෙතනදී යම් මිනිසෙකගේ එක ලක්ෂණය කියලා කියන්නේ ඔහුගේ ජීවිතය සහ ඔහු ගැන විස්තර කිරීම. එහෙනම් මේ කන්දුක යෝගයට බලපවත්වන ස්ථාන දෙකක් තියෙනවා විශේෂයෙන්ම. ඒ තමයි දෙවැන්න. ලග්නෙන් දෙවැන්න සහ ලග්නෙන් දහවැන්න. ලග්නෙන් දෙවැන්න සහ ලග්නෙන් දහවැන්න මේ කන්දුක යෝගයට හේතුවක් බවට පත් වෙනවා. දෙවැන්නේත් මම මේ කියන විස්තර හොඳට මතක තියාගන්න. ඔබේ තියෙනවද කියලා බලන්න ඔබේ හඳහන මේ යෝගේ. කන්දුක කියන යෝගේ. දෙවැන්නේත් දහවැන්නේත් සුබ ගහයෝ ඉන්නවා නම් හැබැයි බලවත් වූ සුබ ගහයෝ. බලවත් වූ සුබ ගහයෝ විදියට ගන්නේ පුරපක්ෂයේ බලවත් වූ චන්ද්‍රයා සුබ ගහයෙක් වෙනවා. ඒ වගේම ගුරු ගහය බලවත් වෙලා ගුරු සුබ ගහයෙක් බවට පත් වෙනවා. ඒ වගේම බුධ බලවත්ව හිඳීමත් බලවත් ගහයෙක් බවට පත් වෙනවා. ඒ වගේම සිකුරුත් ඊටාම සුබ යෝග සුබ බල මනුස්සයට ගෙනත් දෙන ගහයෙක්. එහෙනම් මෙන්න මේ ගහයෝ තුන් දෙනා ගෙන් කවුරු හෝ ගහයෝ යම් විදිහකට කෙනෙකුගේ කේන්දරයේ දෙවැන්නේ දහවැන්නේ ඉන්නවා නම් ඔන්න මූලික බලන එක. දෙවැන්නේ සහ දහවැන්නේ බලවත් වූ ගහයෝ ඉන්න ඕනේ. ඊළඟ එක තමයි මේ දෙවැන්න අධිපතිය. දෙවැන්නට අධිපති ගහයා ලග්නේ ඉන්නවා. දෙවැන්නට අධිපති ගහයා ලග්නේ ඉන්න ඕනේ. 10ට අධිපති. ඒ කියන්නේ දහවැන්නට අධිපති ගහයා 9 වැන්නේ ඉන්න ඕනේ. 10න් 12 වැන්නේ ඉන්න ඕනේ. මම මේක තව මේ ඔය රත්විතාන මහත්තයා පොතේ ඒ තරම් ලොකු පැහැදිලි කිරීමක් නැහැ මේ යෝගය ගැන පොඩ්ඩක් තියෙනවා. මම ඕක ඔබට ගැඹුරු පැහැදිලි කිරීමක් කරන්න. කේන්දරේ ඔබේ කේන්දරයෙන් ගත්තාම දෙවැන්න සහ මේ දහවැන්න කියන එක ඔබේ අභිමානය, ආත්ම ශක්තිය, ඔබේ ඉදිරිය, ඔබේ ජීවිතේ බලාපොරොත්තු සහ ඔබගේ පෞෂත්වය ගොඩනගන්න බලපාන භාවයක් තමයි ඒක. දහවැන්නෙන් ඔහුගේ ජයග්‍රහණය, ඔහුගේ ප්‍රසිද්ධිය සහ ඔහුගේ නායකත්වය සහ ඔහුට ලැබෙනා වූ ගරු නම්බුනාම පිළිබඳ විග්‍රහ කරනවනේ. එතකොට මෙතනදී මේ දහවැන්න කියන ස්ථානයේ කේන්දරයේ මිනිස්යාට ඉතාම වැදගත් වෙනවා. එතකොට දහවැන්නෙන් පස්වැන්න තමයි ඔය කියන දෙවැන්න ලග්නෙන් දෙවැන්න වෙන්නේ. ඒ වගේම තමයි ලග්නෙන් දෙවැන්න වෙන දෙවැන්නෙන් නවවැන්න තමයි දහවැන්න වෙන්නේ. ඒ කියන්නේ දෙවැන්නෙන් නවවැන්න පුණ්‍ය ස්ථානයට බලනවා, දෙවැන්නෙන් පුණ්‍ය ස්ථානේ බලවත් කරනවා. ඊළඟට දහවැන්නෙන් පස්වැන්න කියන්නේ අනාගත ස්වභාවය. අනාගතයේ ඔබේ ගොඩනගන්නා වූ ශක්තිය ක්‍රියාත්මක වෙන තැන තමයි දහවැන්නෙන් දෙවැන්න බවට පත් වෙන්නේ. ඒක ලග්නයට බලවත් වෙන්න ඕනේ. එතකොට තමයි එම චන්මියට ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි දෙවැන්න අධිපතිය ලග්නේ ඉන්න ඕනේ කියලා ඔතන සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි පින මත වෙන්නත් ඕනේ. පින මත වෙන්න ඕනේ හින්දා තමයි දහවැන්න අධිපතිය නවවැන්නට දාලා නවවැන්න ඉන්න ඕනේ කියලා කියන්නේ. මෙන්න බලන්න මේ යෝගය හරි අලංකාර ලස්සන යෝගයක්. ඉතින් මෙහෙම යෝගවල මිනිස්සෙක් ඉපදෙන්නේ ඒ මිනිස්සයා ඉපදුනාම ඔහුගේ අභිමානය, ඔහුගේ දියුණුව, ඔහුගේ සාර්ථකත්වයේ වගේම ඔහු කාටවත් පරාද කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. ඔහුගේ ඉලක්කයට යනවා. දවසින් දවස දියුණුවට යනවා. ඔහුව කාටවත් වටන්න බෑ සමාජයේ. ඔහුට අභිමානය, ගෞරවය, නායකත්වය හිමි වෙන ඉතාම බලගත් යෝගයක්. මේ යෝග පිහිටලා උත්පත්ති කරන බොහෝ අයට තිබෙන්නා වූ අසුබ මේ ඒ රාෂ්ටක දසාවල් මේවා ගොඩක් වෙලාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාමාන්‍ය සරලව කිව්වොත්
සාමාන්‍ය මට්ටමින් ගෙවිලා යනවා. ඒ කියන්නේ ලොකු බලපෑමක් නැහැ. සමහරට තද අපල කියලා කියන්න පුළුවන් ඒ රස්ටක නෑ. සරලව යනවා. අර යෝග බලය මෙයාලට ක්‍රියාත්මක වෙන නිසා. එහෙනම් අපි තවත් යෝගයකින් ඉදිරියේදී කතා කරමු. එහෙනම් ඔබට සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.